අද මට ගොඩාක් සතුටු දවසක් සහ විශේෂ දවසක්. ඒකට හේතුව මොකක්ද කියලා මම කියන්නම්. ඉතින් මම අද මේ වීඩියෝ එක ඔයාලට අරගෙන එන්නෙත් අන්න ඒ නිසා. මට හිතුණා මේ දවස ගැන වීඩියෝ එකක් කරලා මං ගාව තියාගන්න ඕනේ කියලා. මොකද ඒ තරමට මේ දවස මට ගොඩාක් සතුටු නිසා. ඒ නිසා තමයි ලොකු vlog එකක් නෙමෙයි චූටි විදිහට මේ විදිහට මම වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් ඔක්කොම කිව්වට යන්නේ කොහෙද කියලා කිව්වේ නෑනේ. එන්න මාත් එක්ක ජාතික රූපවාහිනියට යන්න නුගසෙවන ප්‍රෝග්‍රෑම් එකට. ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කරන්නේ උදේ 8ට. 8 ඉඳන් 11 වෙනකන් ලයිව් එකක් තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. අපි බලමු මොනවද ස්ටුඩියෝ එකේ වෙන්නේ කියලා. ඉතින් අපි ස්ටුඩියෝ එකට ගිහිල්ලා මම ගත්ත චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් විතරයි. මම එකයි හැම වෙලෙම කිව්වේ ඒ ටික එකතු කරලා තමයි හැදුවේ කියලා. ඒ තමයි අපේ ඩිලන් අයියා. එයා තමයි අපේ මේල් ප්‍රසන්ටර්. ඉතින් ඒ තමයි පළවෙනි සෙග්මන්ට් එක. හැබැයි මේ තමයි අන්තිම සෙග්මන්ට් එක. ඒක තමයි මම ඉස්සරහටම ඇඩ් කරලා තියෙන්නේ. අන්තිම සෙග්මන්ට් එකේ හිටියේ නාලක අයියයි අංජලා අක්කි. ඉතින් ඒ දෙන්න තමයි ආවේ. එයාලගේ වේදිකා නාට්‍ය ගැන කතා කරන්න. ඉතින් ඊට පස්සේ තවත් සෙග්මන්ට් ගොඩක් තිබුණා. ඒ ටික ඒ විදිහට වෙද්දී මම කියන්නම් මෙන්න මෙහෙම කතාවක්. මම ගොඩක් ආසයි මම කරන ප්‍රෝග්‍රෑම්ස් එතකොට මේ වගේ දේවල් මමම ආයේ බලන්න. එකක් මම මේ වගේ ක්ලිප්ස් ගොඩක් එකතු කරලා මම ආයේ බලනවා. මොකද මේක කාලයකට කලින් මගේ තිබ්බ ඩ්‍රීම් එකක්. ඉතින් මේ දේවල් ආයේ බලද්දී මේ දේවල් මේ විදිහටම දකිද්දී මට ඒක හරිම සතුටක්. ඉතින් මං ආසයි මම කරන ප්‍රෝග්‍රෑම්ස් මමම ප්‍රසන්ට් කරපුවා මම මේ විදිහට ආයේ දකින්න. ඉතින් ඒ නිසා තමයි මම මේ දේවල් ඔයාලත් එක්කත් ෂෙයා කරගන්නේ. ඉතින් ප්‍රෝග්‍රෑම් එක ඉවර කරලා අපි කට්ටියම ආවා. අද මොකද්ද සතුටට හේතුව කියලා මම තාම කිව්වේ නෑනේ. ඒක මොකද්ද කියලා මං වෙන දවසක තවත් වීඩියෝ එකක් කරද්දි මං ඒක ගැන කතා කරන්නම්. මං අනිවාර්යයෙන්ම කියන්නම් ඇයි මම මෙච්චර අද දවසට සතුටු වුණේ කියලා. ඒකට ලොකු හේතුවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔක්කොම වැඩ ටික ඉවර කරලා අපි ආවේ. තවත් දවසක මේ වගේ දෙයක් ලස්සන වීඩියෝ එකක් මම ෂෙයා කරගන්නම්. ඉතින් එතකන් මම මේ ගෙනාවේ මට මේ දවස පොඩ්ඩක් ෂෙයා කරගන්න ඕනි ගමක් තිබුණා. එහෙනම් තවත් දවසක වෙනස් විදිහේ ලස්සන vlog එකක් අරගෙන එන්න. vlog එකක්. මේක vlog එකක් කියන්නේ vlog එකක් කරන්න හිතාගෙන කරපු එකක් නෙවෙයි. bye bye.